අදත් මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. මින් වැදුරු කලාවට ආදරය කරන කෙනෙක් නම් එහෙමත් නැත්නම් ගෙදර පොඩි වීදුරු බෝල් එකක හරි මාළුවෙක් හදන්න ආසාවෙන් ඉන්න කෙනෙක් නම් ඔබට කවදාවත් අමතක නොවන මාළුවෙක් තමයි ගප්පි. පුංචි උනත් මුළු මින් වැදුරම පාටින් පුරවන්න මේ පුංචි ජීවියට පුළුවන්. අද අපි කතා කරන්න යන්නේ ලෝකෙ මිලියන ගණනක් දෙනාගේ ආකර්ෂණය දිනාගත් මින් වැදුරේ පුංචි රජා. මුලින්ම අපි බලමු මේ ගප්පි කියන්නේ කවුද කියලා. මුල් කාලේදී මෙයාලව හඳුන්වන්නේ මිලියන මාළුවා කියලා. ඒකට හේතුව තමයි මෙයාලගේ තියෙන අසාමාන්‍ය බෝවීමේ වේගය. මෙයාලගේ නිජබිම වන්නේ දකුණු ඇමරිකාව සහ කැරිබියන් දූපත්. අපි මාළුන්ව ලෝකය පුරා මෙච්චර ප්‍රසිද්ධ වෙන්න ප්‍රධානම හේතුව තමයි එයාලගේ තියෙන විවිධත්වය සහ වර්ණ රටා. අද වෙනකොට මිනිසා විසින් සිදු කරපු අභිජනන ක්‍රම නිසා විවිධ වර්ගවල විවිධ හැඩතලවල වරල් සහිත ගප්පි මාසුන් 100 ගණනක් ලෝක පුරා ඉන්නවා. ප්‍රධාන වර්ග කිහිපයක් විදිහට අපිට ෆැන්සි ටේල් ගප්පි, මොස්කව් ගප්පි, කොයි ගප්පි, ඇල්බිනෝ ගප්පි පෙන්වලා දෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් පිරිමි ගප්පි මාළුවා ප්‍රමාණයෙන් කුඩා වුණත් ගැහැණු මාළුවට වඩා දේදුන්නක් වගේ වර්ණවත්. ගැහැණු මාළුවා ප්‍රමාණයෙන් විශාලයි. ඒ වගේම වර්ණ අතින් ටිකක් අඳුයි. ඔබත් ගෙදර මාළු හදන්න හිතන් ඉන්නවා නම් මේ කරුණු ටික අනිවාර්යෙන්ම දැනගන්න ඕන. ගප්පි කියන්නේ ඉතාමත් පහසුවෙන් හදන්න පුළුවන් එහෙම නැත්නම් දැඩි පරිසර තත්ත්වයකට ඔරොත්තු දෙන මාළු වර්ගයක්. ඒ නිසාම තමයි ආධුනිකයින්ට ගප්පි මාළු වඩාත්ම ගැලපෙන්නේ. ටැංකියේ ප්‍රමාණය. ගප්පි මාළු ජෝඩි කිහිපයක් සඳහා අවම වශයෙන් ගැලුම් 5ක 10ක කුඩා ටැංකියක් වුණත් ප්‍රමාණවත්. ජලයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 22ත් 28ත් අතර තිබීම සුදුසුයි. ජලය පිරිසිදුව තබා ගැනීම අනිවාර්යෙන් වැදගත් වෙනවා. ඊළඟට අපි බලමු මෙයාලගේ ආහාරය. ගප්පි කියන්නේ සර්වභක්ෂක සත්තු. ඒගොල්ලෝ වෙළඳ පොලේ තියෙන පැලට් වර්ග, ඒ වගේම මදුරු කීටය, ආටිමියා වගේ සජීවී ආහාර ආසාවෙන් ආහාරයට ගන්නවා. දිනකට දෙවරක් විනාඩි 2ක් ඇතුළත කාලා ඉවර කරන්න පුළුවන් ප්‍රමාණයට ආහාර දැමීම හොඳටම ප්‍රමාණවත්. ගප්පි මාළුන්ගේ තියෙන විශේෂම ලක්ෂණයක් තමයි ඒගොල්ලෝ විතර දවන මාළු වර්ගයක් නෙමෙයි. ඒගොල්ලෝ කෙලින්ම පැටවුන් බිහි කරන මාළු වර්ගයක්. ගැහැණු මාළුවෙක් වරකට පැටවුන් 20ත් 100ත් අතර ප්‍රමාණයක් බිහි කරන්න පුළුවන්. හැබැයි මෙතන තියෙන ලොකු ගැටලුව තමයි ලොකු මාළුත් මේ පුංචි පැටවුන් ආහාරයට ගන්න පෙළඹෙනවා. පැටවුන් ආරක්ෂා කරගන්න තියෙන හොඳම ක්‍රමය තමයි මෙයාලා ඉන්න ටැංකියට විවිධ ප්ලාන්ට් වර්ග එකතු කරන එක. එතකොට ඒවා අතර පැටවුන් සැඟවිලා ආරක්ෂා වෙනවා. ගප්පි කියන්නේ ලස්සනට විතරක් හදන මාළුවෙක් පමණක් නෙමෙයි. ඒගොල්ලොන්ගෙන් අපේ සෞඛ්‍ය ලොකු සේවයක් වෙනවා. ලංකාව වගේ රටවල ඩෙන්ගු, මැලේරියා වගේ රෝග පතුරවන මදුරුවන් මර්ධනය කරන්න ගප්පි මාළුවන්ට විශාල වශයෙන් යොදා ගන්නවා. ගප්පි මාළු වතුර පිරලා තියෙන කාණු, ලිං සහ කුඩා වගුණු වලට මුදා හැරීමෙන් උන් ඒකේ ඉන්න මදුරු කීටයින් ඉතාමත් කෑදරකමින් ආහාරයට ගන්නවා. මේ නිසා රසායනික ද්‍රව්‍ය පාවිච්චි නොකර ස්වභාවිකවම මදුරු වදුර පාලනය කරගන්න ගප්පි අපිට උදව් වෙනවා. අද වීඩියෝ එකෙන් ඔයාලා ගප්පි මාළුවා ගැන අලුත් තොරතුරු ගොඩක් ඉගෙන ගත්තා කියලා මම හිතනවා. තවත් මේ වගේ අලුත් වීඩියෝ එකකින් නැවත හමු වීමේ බලාපොරොත්තු වෙමින් අදට මම ඔබෙන් සමුගන්නවා.